ඔයත් ඩුවල් 2K Wi-Fi කැමරාවක් හොයා ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාටමයි. ඉතින් අපිට YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔයාට නරඹන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරනවා EasyWiz Dual 2K Wi-Fi කැමරාවක් ගැන. මොකක්ද මේ කැමරාව කියලා? අනිවාර්යයෙන්ම අපිත් එක්කම රැඳී සිටින්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් දැනගන්න මොකක්ද මේ EasyWiz කැමරා එක කියලා. EasyWiz CS X7C 2K Dual Wi-Fi කැමරා එක කියන්නේ වෙළඳ පොලේ තියෙන සුවිශේෂී වගේම පට්ටම ආරක්ෂාකාරී කැමරාවක්. මේ කැමරාවේ විශේෂත්වය තමයි සුවිශේෂීතම විශේෂත්වය තමයි මේ එකම කැමරා යුනිට් එකේ ලෙන්ස් දෙකක් අන්තර්ගත වෙන එක. මේ කැමරාවේ තියෙන ඩුවල් ලෙන්ස් සාක්ෂණය. ඒ කියන්නේ ලෙන්ස් දෙකක් මේ කැමරාවේ අන්තර්ගත වෙනවා. එතකොට මේ ක්‍රියාත්මක වෙන ලෙන්ස් දෙක ගත්තොත් එහෙම ලෙන්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ෆික්ස් ලෙන්ස් එක. ඒ කියන්නේ ස්ථාවර ලෙන්ස් එක. මේක නිතරම එකම දිශාවක් බලාගෙන ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපිට පුළුල් කෝණයක් මේ ෆික්ස් ලෙන්ස් එකෙන් දැක බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි pan and tilt ලෙන්ස් එක. මේ ලෙන්ස් එක කැරකෙන ලෙන්ස් එකක්. ඉතින් මේ ලෙන්ස් එක අපිට ඕන පැත්තකට කරකවලා බලන්න පුළුවන්. එතකොට මේ ලෙන්ස් දෙකේ වාසිය තමයි එකම වෙලාවෙ එකම තැනක සිදුවන දේවල් දෙපැත්තකින් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා, පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ කැමරා එකෙන්. ඉතින් ස්ථාවරව එක ලෙන්ස් එකක් තියෙද්දි අනිත් එකෙන් ඕනෑම තැනකට zoom කරලා හරව බලන්න මෙන්න මේ කැමරා එකෙන් පුළුවන්. අනිත් එක තමයි 2K resolution කැමරාවක් වීම මේක. එතකොට පැහැදිලි රූප ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. කැමරා දෙකම 2K resolution එකෙන් වැඩ කරන හින්දා ඔයාට ඉතාමත් පැහැදිලි දර්ශන මේ කැමරාවෙන් බලා ගන්න පුළුවන්. රාත්‍රී කාලයේදී පවා color night vision පහසුකම තියෙන හින්දා මේකෙන් වර්ණවත් දර්ශන ඔයගොල්ලන්ට පේනවා. ඉතින් අනිත් කාරණේ විදිහට ගන්න පුළුවන් AI smart detection කියන එක. ඉතින් මේ කැමරාවට මිනිස්සෙක්ව human shape එක අඳුන ගන්න පුළුවන්. එතකොට කවුරු හරි ආවොත් ඒ පුද්ගලයාව ලුහු බැඳ යන්න smart tracking තියෙන. ඒ වගේම අනවශ්‍ය චලනයක් වුණොත් වහාම ඔයාගේ ෆෝන් එකට notification එකක් එන්න මේකේ පහසුකම් තියෙනවා මේ AI detection නිසා. අනිත් එක තමයි sannivedana හැකියාව 2way talks තියෙනවා. ඉතින් ඔයා ගෙදර නැති වෙලාවක උනත් ඔයාට ෆෝන් එක හරහා මේ කැමරාව අහලා ඉන්න කෙනෙක්ට ඔයාට පුළුවන් කතා කරන්න. ඉතින් ඒ වගේම හදිස්සි අවස්ථාවකදී ශබ්දයක්, ඒ කියන්නේ සිරේන් නිකුත් කරන්නත් පුළුවන්. හොරුන්ව බිය කරන්න වගේ දේවල් වලට මේ සිරේන් නාදය පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි ස්ටෝරේජ් එක. දත්ත ගබඩාව ගැන මේ කැමරාවේ කතා කරොත් එහෙම මයික්‍රෝ SD කාඩ් එකක් දාන්න පුළුවන්. GB 512 වෙනකන් මේකේ කාඩ් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් EasyWiz cloud play එකට දත්ත ඇතුළත් කරන්න. මේ විදිහට CS X7C කියන EasyWiz 2K dual කැමරාවේ අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කැමරාව කැමති නම් මෙන්න මේ වීඩියෝ එක නරඹලා මේ ෆීචර්ස් ඕගොල්ලන්ටත් හරියනවා නම් අනිවාර්යයෙන්ම මේ දේ ගන්න. ඉතින් අමතක නොකර අපිට YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්.